හෙලෝ කවුද මේ කතා කරන්නේ? ඩොක්ටර් මම සුරංග මසුරං කියන්නේ ඕ ඩොක්ටර් මම කතා කරන්නේ ඩොක්ටර්ට මතකද දන්නේ මම දැන් මීට මාස 6-4 කලින් විතර වගේ ආවොය පොඩි අසනීප ටිකකට බෙහෙත් ටිකක් ගන්න කියලා අර ඩොක්ටර් මට කිව්වේ පොඩි ඔය ඇඟයි බඩයි බරයි ටිකක් අඩු කරගත්තොත් ඔය ටිකක් හොඳ වෙයි කියලා ඩොක්ටර්ට මතකද දන්නේ? මතකයි. මට මතක විදියට මේ අර පහුගිය දවස්වල ඇවිල්ලා බරයි බඩයි දෙක අඩු කරගන්න ඕනේ කියලා මං හිතන්නේ මම ඩයට් ප්ලෑන් එකක් එහෙමත් දුන්නද කොහෙද? කොහොමද ඉතින් ඒක කරගෙන යනවද? ප්‍රතිඵලයක් එහෙම තියෙනවද? ප්‍රතිඵල කියන්නේ ඩොක්ටර් මේක එන අමාරු වැඩක් ඩොක්ටර් මේක මේ පට්ට අමාරුවෙන් කරගෙන යන්නේ. ඇත්තටම කියනවා නම් ඩොක්ටර් මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඩොක්ටර්. ඇත්තටම මම මේක මේ බැරිම තැන තමයි ඩොක්ටර් මේ කතා කරේ. මේක කතා කරලා මොකක් හරි මේකට වෙන විකල්පයක් තියෙනවද කියලා බලන්න හිතාගෙන තමයි මම මේ කතා කරේ. ඇත්තටම කියනවා ඩොක්ටර් මේ තව ටික දවසක් මේක මෙහෙම කරගෙන ගියොත් එහෙනම් මට හොම්බෙන් යන්න වෙන්නේ ඩොක්ටර්. හොම්බෙන් ඇත්තමයි බඩ අඩු කර ගැනීම කෙසේ වෙතත්. ඔව්. ඇයි දැන් මොකද්ද ඔච්චරම අමාරු? ඕක කරා නම් මේ වෙනකොට හොඳ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. අනිත් එක ඉතින් එකපාරටම ඉතින් ඔය කාලයක් තිස්සේ දැන් පුහුණු වෙලා තියෙන කෑම රටාව, එතකොට අපේ දිනචරියාව, ජීවන රටාව එක සැරේ වෙනස් කරන්න ගියාම ඉතින් ඒක ටිකක් අමාරුයි තමයි. ඉතින් ඒ වුණාට ඉතින් කොහොම හරි කාගෙන ඉතින් ඒක කරගත්තොත් තමයි අපිට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන කාලේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අමාරුයි කියන්නේ ඩොක්ටර් මේක දැන් මාස 6ක් 7ක් තිස්සේ ඩොක්ටර් මේ කරගෙන යන්නේ. හැබැයි ඉතින් මේක අඩු ගානේ බඩවත් බරවත් දෙක එකක්වත් නම් අඩු වෙලා නැහැ තාම ඩොක්ටර්. හැබැයි ඩොක්ටර් දීපු ඩයට් ප්ලෑන් එකත් එක්ක ගෙදර වියදම ඩබල් වෙලා තියෙන ඩොක්ටර්. ඒ වියදම ෂේප් කරගන්න බැංකු ලෝන් එකක් දාලා ඒකට ඩයට් ප්ලෑන් එක නමුතර තව පේමන්ට් ප්ලෑන් එකකුත් දාගන්න වෙලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් ඇඟ අඩු වුණා නම් ඒත් බර අඩු වුණා නම් ඒත් කමක් නැහැ ඩොක්ටර්. අනිත් එක මේක කරන්න මාර අමාරුයි ඩොක්ටර්. ඔය ඩොක්ටර් දීපු ඩයට් ප්ලෑන් එකේ තියෙන ඒවා කෑවට පස්සේ වැඩක් කරන්න බෑ ඩොක්ටර්. උස්මුරුත්තා වගේ හැදිලා බඩ උස්ස ගන්න බෑ. හරිම අමාරුවෙන් මේ ඉන්නේ. අනේ ඩොක්ටර් මට මොකක් හරි මේ කෑම මේක වෙනස් කරලා මොකක් හරි වෙන ක්‍රමයක් මොකක් හරි තියෙනවා නම් කියලා දෙන්නකො ඩොක්ටර්. ඔය දීපු ඩයට් ප්ලෑන් එකේ තියෙන දේවල් වලට කොහොමද මිනිස්සු ඔච්චර වියදමක් යන්නේ? මේ දවස්වල ඉතින් බිත්තර නම් ටිකක් ගණන් තමයි. ඉතින් ඔය ඩයට් ප්ලෑන් එකේ තියෙන බිත්තර ටිකක් අඩු කරලා ඒ වෙනුවට වැඩිපුර එළවලු ටිකක් අරගෙන මේ ගන්න හදාගත්තා නම් හරි. ඉතින් එළවලු ඉතින් එච්චර මිල අධික නෑ. මෙහි ඉතින් එළවලු ඕන තරම් තියෙනවානේ මිල අඩුවට ගන්න. හැබැයි ඉතින් මෙහෙමයි ඉතින් අපි අර ලංකාවේ වගේ එළබටුයි තිබ්බටුයි වම්බටුයි වැටකොළුයි කරවිලයි පතෝලයි තුඹ කරවිලයි නෙළුම් අලයි කෙසෙල් මුවයි ඒවා කන්න ගියොත් නම් පොඩ්ඩක් ඉතින් මිල වැඩි. ඉතින් මෙහි ඉතින් ඒවා ඔය ඩයට් ප්ලෑන් එකට අදාළ නෑ. ඉතින් ඒ හින්දා ඒවා අයින් කළා දාලා ඔය මෙහි තියෙන විදිහට මෙහි තියෙන සාමාන්‍ය එළවලු ಜಾති වැඩිපුර ගත්තනම් මේ එතකොට මේ ඔය වැඩි වියදමක් යන ප්‍රශ්නේ එන්නේ නැහැ. එතකොට බොහොම අඩු මුදලකින් ඔය ඩයට් ප්ලෑන් එක ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් ඉතින්. ආපහු ඩොක්ටර් ඒ ලෝලු නම් මාර ගන්න ඩොක්ටර්. ඒව කන්න ගිහින් තමයි ඇත්තටම වැඩේ කෙරෙලා තියෙන්නේ. දැන් ඒවට වැඩේ තියෙන ඩොක්ටර් දැන් අපි ලංකාවේ ඉන්න කාලේ නම් ඇත්තටම ඔය එළ බටුයි තිබ්බටුයි වම්බටුයි වැටකොළු පතෝල කරවිල තුඹ කරවිල නෙළුම් අල කොහිල ඕවා කෑවේ නෑ ඩොක්ටර්. ඉතින් ඒවට වැඩේ තියෙන අපේ මේ ගෙදර උන්දාගෙත් වැඩේ තියෙන. ගෙදර උන්දත් ඉල්ලන්නේම ඒවමයි. ලංකාවේ ඉන්න කාලේ නම් කෑවේ නෑ. දැන් හොයන්නේ ඒවම තමයි ඉතින් වැඩේ තියෙන. ඉතින් අපි ඉස්සර ඩොක්ටර් ඔය ඇත්තටම කියනවා ඔය බල්ලොන්ට ගහන්න ගත්තේ මුරුංග කරල්. මුරුංග කරල් වලින් තමයි බල්ලන්ට ගැහුවේ. ඒ පාපේ තමයි ඩොක්ටර් අපිට දැන් මේ ගෙවන්නලා තියෙන්නේ. ඩොලර් 15කට මුරුංග කරල් දෙකක් විතර ගෙනල්ලා කන්නේ ඩොක්ටර්. ඒ කරපු පාපෙට නේද ඩොක්ටර්? මං හිතන්නේ අපි පව් නේද ඩොක්ටර් බලාගෙන ගියාම. හොඳ වැඩේ තමයි. එහෙනම් ඉතින් කොහොම හරි පුළුවන් විදියකට මේ ටික තව ටික දවසක් අඩු ගානේ තව මාස 3-4ක්වත් කරලා බලලා මේ පැත්ත එන්න කැරිල්ල යන්න අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා ප්‍රගතියක් තියලා කියලා බලලා අපි එතනින් එහාට මොකක් හරි කරන්න ඕන දෙයක් ඉතින් අපි කරලා බලමු. ඩොක්ටර් අනිත් එක තමයි ඩොක්ටර් ඩයට් ප්ලෑන් එකේ කෑම ගන්න දීපු වෙලාව තියෙන්නේ. අපිට ඩොක්ටර් වෙලාව පොඩ්ඩක් එහාට මෙහාට කරලා මේක ගත්තොත් අප්සෙට් එකක් වෙයිද? ඒක අපිට ඒ වෙලාවෙම ගන්නත් මොකද මේ තියෙන වෙලාවනම ගත්තාම ඩොක්ටර් හරි අමාරුයි. ඒක ගත්තාම හරි නිකන් උස්මුරුත්තා වගේ වගේ නිකන් මෙල වැඩක් කරගන්න දෙයක් නැහැ. පොඩ්ඩක් නිකන් පෑ දෙකක් තුනක් එහාට මෙහාට කරගෙන ගත්තට කමක් නැති වෙයි ඩොක්ටර්. එහෙම වෙන්නේ කොහොමද? නෑ ඩොක්ටර් මං කිව්වේ ඩොක්ටර් දැන් අර ඩොක්ටර් දීපු ඩයට් ප්ලෑන් එකේ තියෙන කෑම ටික තියෙනවනේ. ඒක ඩොක්ටර් සාමාන්‍ය කෑම ගන්න වෙලාවෙන් පැය දෙකමාරකට පස්සේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය මම දැන් ඉස්සෙල්ලා මම පුරුදු වෙච්ච මගේ කෑම ටික තියෙනවනේ. ඉතින් මම අර ඒ කෑම එක ගත්තට පස්සේ
පැය දෙකකට දෙකමාර විතර පස්සේ අර ඩයට් ප්ලෑන් එකේ තියෙන කෑම ටික ගත්තොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද කියලා. මොකද අර කෑම ගත්තු ගමන්ම මේ ඩයට් ප්ලෑන් එකේ තියෙනවා ගත්තාම අමාරුයි ඩොක්ටර්. එතකොට බඩ පුරෝල් දාලා උස්මුරුත්තා වගේ හැදලා මොකෝත් වැඩක් කරගන්න බෑ. නිදාගෙන ඉන්න තමයි හිතෙන්නේ. ඒ හින්දා ඩොක්ටර් අර එකටම ගන්න නැතුව ඒ ප්‍රධානී මගේ පුරුදු කෑම ටික කාලේ ඉවරලා පැය දෙකකට දෙකමාර විතර පස්සේ ගන්න විදිහට මොකක් හරි ටයිම් එක ඇඩ්ජස්ට් කරගත්තොත් අප්සෙට් එකක් නැද්ද කියලා ඒක පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකො ඩොක්ටර්. ඒක වුණා නම් වැඩේ කොට ඩොක්ටර්. මොකද මේක නැත්තම් ලේසි නෑ කරන්න. මොකද ඇවිදින්නත් බෑනේ මේ දවස්වල මේ පට්ට සීතලේ. මේ කෑමෙන්ම තමයි මේක කරගන්න වෙන්නේ. ඩොක්ටර්ස්ලාගෙන් කොච්චර ඇහුවත් කෑම අඩු කරන්න නැතුව ඇඟ අඩු කරගන්න ක්‍රමයක් කවුරුත් කියන්නෙත් නෑනේ ඩොක්ටර්. මොකක් හරි කරලා මේක කරලා දෙන්නකො ඩොක්ටර්. මොකක් කිව්වා? ඒ කියන්නේ තමුසේ කලින් විදිහටම ඒ කාලේ කාපු කෑම ඒ විදිහටම කාලා ඒ කෑමත් එක්කම ඩයට් ප්ලෑන් එකේ තිබිච්ච කෑම එකක් කෑවද? තමුසේ මාර බඩුවක් නෙවෙයි. තමුසේ ඔය විදිහට තව ටික දවසක් කරගෙන ගියා නම් බඩ අඩු වෙන කෙසේවත් තමුසේ බඩ පුපුරලා මැරෙනවා. අයියෝ. යකෝ බඩ අඩු කරගන්නවද ඔහොම කෑම කාලා? උඹ වගේ ගොම් මීහරකෙක් යකෝ මෝඩ මූසලේ. තියපන් ෆෝන් එක මගේ කාය නාස්ති කරන්න තු. ඉතින් අනේ මට ඒව නවත්තන්න කියලා කිව්වේ නෑනේ. අනිත් එක ඉතින් ඇඹිලි පිටින් ඉඳලා ආව මට බද්දතෝ ජීවත් වෙන්න පුළුවන්ද? බොරුවට කේන්ති ගන්නේ මාර වැඩක් නෙමේක. අයියෝ මගේ සල්ලි ඩයට් ප්ලෑන්. පිස්සුවෙන් ඩයට් ප්ලෑන්. අයියෝ මම පරණ විදියම බත්ම කනවා.